අද අප්‍රේල් මාසේ 13 වෙනිදා වෙලාව හවස 3ට විතර ඇති. ඉතින් ඔයාලා නම් මේ වෙද්දී සිංහල අලුත් අවුරුද්දට ලහි ලෑස්ති වෙනවා නේද? ඉතින් මට නම් ඔන්න සිංහල අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ නැහැ. ඉතින් මම අවුරුදු දෙකකට වෙලාවට වෝල්ඩ් එකේ තමයි ඉන්නේ. මම ඩියුටි ඔන්න ඕනේ අද හවස 1ට. ඉතින් මගේ ඩියුටිය ඉවර වෙන්නේ හෙට උදේ 7ට. ඉතින් ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා උදේ 4ට තමයි මම ඕෆ් වෙන්නේ. ඉතින් මේ වෙද්දී අපේ සිංහල අලුත් අවුරුදු නැකත් ගොඩක් දුරට ඉවරයිනේ. ඉතින් අද මට තියෙන්නේ නයිට් ඩියුටි එකක්. ඒ කියන්නේ රෑ 7 ඉඳන් උදේ 7 වෙනකන්. ඊට අමතරව මම පැය 6ක් OT shift එකක් කරනවා. ඒක නිසා තමයි අද එකේ ඉඳන් මම ඩියුටි කරන්නේ. දැන් මම මේ කරන්නේ අපේ පේෂන්ට්ලට ඩ්‍රග්ස් එහෙම දීලා ඉවර වෙලා එයාලගේ BHT ටික චෙක් කරලා එතකොට අපේ ඩේ රිපෝට් එක ලියන්න තියෙනවා. ඒ වගේ වැඩ ටිකක් තමයි මම දැන් මේ කරන්නේ. ඉතින් මම තනියම නෙමෙයි ඩියුටි කරන්නේ. තව මිස් කෙනෙක් ඉන්නවා මාත් එක්ක shift එකේ. දැන් නම් හවස 5ත් පහ වෙලා මම මේ ලෑස්ති වෙන්නේ තේ එකක් බොන්න. ඒකකුත් බීලා මම දැන් යන්නේ වෝඩ් එකේ ඉතුරු වැඩ ටික බලන්න. මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපිට බ්ලඩ් ෂුගර් චෙක් කරන්න තියෙන පේෂන්ට්ලගේ බ්ලඩ් ෂුගර් චෙක් කරලා එයාලට ඉන්සියුලින් දෙන්න. දන්නේම නැතුව වෙලාවත් ගෙවිලා ගියා. ඉතින් මගේ ඊවිනිං shift එක ඉවර වෙන්න ළඟයි. මම දැන් මේ යන්නේ ඊවිනිං shift එක off වෙලා night shift එක on වෙන්න. දැන් වෙලාව හවස 6:00යි. හවස 7ට තමයි off වෙලා on වෙන්න තියෙන්නේ. ඉතින් මම sign කරන්න යන්න තනියමනේ. ඒක නිසා කලවර වැටෙනකන් ඉන්නේ නැතුව මම ඉක්මනටම sign කරලා ward එකට ආවා. දැන් මම night shift එකේ පේෂන්ට්ලට දෙන්න තියෙන IV drugs ටික තෝරගන්න ගමන් ඉන්නේ. සැරින් සැරේ ඇවිත් ගන්නවට වඩා මේ විදිහට එකවරම අරන් යන එක ලේසියිනේ. ඒක නිසා මේ විදිහට අරන් යනවා. දැන් ඉතින් මගේ night shift එකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. පැය ගානක් එක දිගට වැඩ කරලා දැන් නම් හරිම මහන්සි. ඉතින් මම වොෂ් එකක් දාගත්තා. මොකද හෙට උදේ වෙනකනුත් ඉන්න බෑ. දැන් වෙලාව රෑ 9යි. ඉතින් දන්නේම නැතුව වෙලාව ගෙවිලා යනවා. දැන් නම් ඉතිරි වැඩ ටික කරන්න කලින් රෑට කාලම ඉන්න වෙයි. මොකද මම උදේ උයපු කෑම කන්න ගෙනාවේ.
ඒක දැන් නම් පිරුණු වෙලාද දන්නෙත් නැහැ. ඉතින් දැන් මම රෑට කෑම කන්න තමයි හදන්නේ. කාලා ඉවර වෙලා ඉතිරි වැඩ ටික කරන්නම් කියලා තමයි මම බැලුවේ. මොකද කෑම එක ගොඩක් වෙලා තියන්නත් බෑනේ. වෙලාවට කෑම එක පිරුණු වෙලා නැහැ. හැබැයි තව ටිකක් වෙලා තිබ්බනම් කන්න බැරි වෙයි. දැන් නම් කෑම කාලත් ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ ඉතිරි වැඩ ටික කරන්න. ඉතින් මම මේ මිඩ්නයිට් රිපෝට් එක ලියන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒකට අපේ වෝඩ් එකේ ඉන්න ස්පෙෂල් පේෂන්ට් කෙනෙක් ගැන තමයි ලියන්නේ. ඔන්න ඉතින් මේ වැඩෙත් ඉවරයි. දැන් වෙලාව රෑ 11:00ත් පහු වෙලා. ඉතින් මට පොඩි හෙඩේක් එකක් ආවා. ඒක නිසා මං ගාව තිබුණ එක්සොයිල් එකෙන් ටිකක් ගා ගන්නවා. පේෂන්ට්ලා නම් හොඳට නිදි. ඉතින් අවුරුදු දවස් නිසා ටෝටල් එක නම් වැඩිය නැහැ. ඒ වුණාට ඉන්න පේෂන්ට්ලා ටික දෙනා හරියට බලා ගන්න එපා. ඉතින් මම මේ පොඩි වෝඩ් රවුන්ඩ් එකක් යනවා. කිසි අවුලක් නැහැ. පේෂන්ට්ලා ටික නම් හොඳට නිදි. ඉතින් මම පොඩි වෝඩ් රවුන්ඩ් එකක් ගිහලා පහු ආවා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ස්ටැටිස්ටික් ටික මාක් කරන්න. ඒ කියන්නේ අද වෝඩ් එකේ ඇඩ්මිෂන්, ඩිස්චාර්ජ්, ටෝටල් පේෂන්ට්ලා කී දෙනෙක් ඉන්නවද? ඒ ටික මේ විදිහට අපි මාක් කරන්න ඕන. පාන්දර 2ට මට ආයෙමත් ඩ්‍රග්ස් වගේක් දෙන්න තියෙනවා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඒ ටික දෙන්න. ඒ වැඩ ටික කරලා ඇවිල්ලා මම තේ එකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. කන්න මොනවා හරි තියනවද? මේ තියෙන්නේ කොකිස් එකක්. මම ලෑස්ති වෙන්නේ මගේ රෙස්ට් අවර්ස් ගන්න.
රෙස්ට් කරලා ඇවිල්ලා වෝන්ඩ් එකේ ඉතිරි වැඩ ටික කරන්න ඕන. ඉතින් එතකන් අනිත් මිස් වෝන්ඩ් එකේ වැඩ ටික බලා ගන්නවා. දැන් නම් අපේ උදේ වැඩ ටිකත් ගොඩක් දුරට ඉවරයි. ඉතින් මම මේ බෝඩ් එකේ අපේ ටෝටල් එක දානවා. මං හිතන්නේ දැන් තමයි අලුත් අවුරුද්දට ආහාර අනුභවය කරන්න නැකත තියෙන්නේ. ඔන්න දැන් මගේ නයිට් ෂිෆ්ට් එක ඉවරයි. ඉතින් අද මගේ ස්ලීපින් ඩේ එක මම ගන්නවා. දැන් ඉතින් මම ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ කෙනු බබා ඉතින් එයාගේ අත්තම්මයි සීයයි එක්ක ගෙදරට වෙලා අවුරුදු සමරනවා ඇති. මොකද හස්බන්ඩ්යි මමයි දෙන්නම නයිට් ඩියුටිනේ. ඉතින් එයාට අපි දෙන්නත් එක්ක අවුරුදු සමරන්න වෙන්නේ නැහැ. නර්ස් කෙනෙක් වුණාම අනිත් අයට වගේ හැම නිවාඩුවක්ම හම්බ වෙන්නේ නැහැ. මොකද අපි කරන්නේ අත්‍යවශ්‍ය සේවාවක්නේ. ඉතින් අපිට පුළුවන් විදිහට නිවාඩු ඇරේන්ජ් කරලා දෙනවා. ඔන්න දැන් නම් මම ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් අපේ කෙනු බබා අපි දෙන්න එනකන් ගෙදරට වෙලා මග බලාගෙන ඉන්නවනේ. ඒක නිසා ඉක්මනටම ගෙදර යන්න ඕන. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙම දවසකින් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.